Hello everyone. Today I am going to teach you one of very important sentence patterns in the English language. අද දවසේ මම ඉංග්‍රීසි භාෂාවේ තියෙන ඊටාම සුවිශේෂී භාවිතයක්, ඊටාම සුවිශේෂී වාක්‍ය රටාවක් උගන්වන්නයි මේ සූදානම් වන්නේ. ඔබ දන්නවා දැන් යම් කිසි දෙයක් කරන්න පුළුවන් කියනකොට අපි can භාවිත කරනවා. උදාහරණයක් වශයෙන් මට විභාගයේ සමත් වෙන්න පුළුවන්. I can pass the exam. අපි එහෙමනේ කියන්නේ මට පුළුවන් I can. මට සමත් වෙන්න පුළුවන් I can pass. මට විභාගයේ සමත් වෙන්න පුළුවන් I can pass the exam. හරි. ඒක පැහැදිලි. දැන් can ගේ අතීත කාලය මොකද්ද? can ගේ අතීත කාලය තමයි could. පුළුවන් වුණා. මට විභාගයේ සමත් වෙන්න පුළුවන් වුණා කියලා දැන් අපිට කියන්න පුළුවන්. කොහොමද කියන්නේ? I could pass the exam. I could pass the exam. මට විභාගයේ සමත් වෙන්න පුළුවන් වුණා. right. ඒකත් පැහැදිලි. දැන් ඔබ කොහොමද මෙන්න මේක කියන්නේ? මට විභාගයේ සමත් වෙන්න පුළුවන් වේවි. මේ අදහස ඔබ කොහොමද කියන්නේ? will can කියලාද? නැහැ. අපි will can භාවිත කරන්නේ නැහැ. ඔබ වැරදිලාවත් I will can pass the exam මෙහෙම කියන්න එපා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි. පුළුවන් වේවි කියන අදහස ගන්න අපි භාවිත කරන්නේ will be able to. හොඳින් මතක තියාගන්න එහි සැබෑ තේරුම හැකි වේවි කියන එක. හැකි වේවි කියන එක. will be able to හැකි වේවි නැත්නම් පුළුවන් වේවි කියන අදහස. මට විභාගයේ සමත් වෙන්න පුළුවන් වේවි නොයසේනම් හැකි වේවි. I will be able to pass the exam. I will be able to pass the exam. පැහැදිලි නේද? එතකොට can පුළුවන්, could පුළුවන් වුණා. අනාගත කාලයේ යම් කිසි දෙයක් පුළුවන් වේවි, හැකි වේවි කියනකොට අපි ගන්නේ will be able to. ඔබ අමතක කරන්න එපා. අපි තව උදාහරණ කීපයකට යමු. ඔවුන්ට මැච් එක දිනන්න හැකි වේවි. ඔවුන්ට මැච් එක දිනන්න හැකි වේවි. දැන් ඔබ දන්නවා කියන විදිහ they will be able to. ඒ විදිහට තමයි අපි කියන්නේ. මේක පොඩ්ඩක් කටහුරු කරගන්න ඕන. ටිකක් දිගයිනේ මේක. නේද? will be able to. ටිකක් දිගයි. they will be able to. they will be able to. කටහුරු කරගන්න මේකට. ඔවුන්ට මැච් එක දිනන්න හැකි වේවි. they will be able to win the match. they will be able to win the match. ඔවුන්ට තරගය දිනන්න හැකි වේවි. හොඳයි. අපි තව වාක්‍යයක් ගමු. මට ඉංග්‍රීසියෙන් කතා කරන්න හැකි වේවි. මට ඉංග්‍රීසියෙන් කතා කරන්න හැකි වේවි. කොහොමද දැන් කියන්නේ? ඔබ දන්නවා කියන විදිහ. කතා කරනකොට අපි speak කියනවා. එහෙනම් කොහොමද වාක්‍ය ඉංග්‍රීසියෙන් කියන්නේ? I will be able to speak in English. ඉංග්‍රීසියෙන් කියනකොට in දාලා තමා English අපි එකතු කරන්නේ. I will be able to speak in English. මට ඉංග්‍රීසියෙන් කතා කරන්න හැකි වේවි. හොඳයි. අපි තව වාක්‍යයකට යමු. ඔහුට අලුත් කාර් එකක් මිලදී ගැනීමට හැකි වේවි. මිලදී ගන්නවා buy. කොහොමද අපි වාක්‍ය කියන්නේ? ඔහුට අලුත් කාර් එකක් මිලදී ගැනීමට හැකි වේවි. He will be able to buy a new car. අලුත් කාර් එකක් කියනකොට අල් කයන්න ගන්න අපි භාවිත කරනවා. A new car. අලුත් කාර් එකක්. He will be able to buy a new car. ඔහුට අලුත් කාර් එකක් මිලදී ගැනීමට හැකි වේවි. ඔවුන්ට අපේ රට සංවර්ධනය කිරීමට හැකි වේවි. කොහොමද අපි ඉංග්‍රීසියෙන් නිවැරදිව ලස්සනට කියන්නේ? සංවර්ධනය කරනකොට අපි කියන verb එක තමයි develop. develop සංවර්ධනය කරනවා. They will be able to develop our country. They will be able to develop our country. ඔවුන්ට අපේ රට සංවර්ධනය කිරීමට හැකි වේවි. පැහැදිලි නේද? එතකොට පුළුවන් කියනකොට can. ඔවුන්ට අපේ රට සංවර්ධනය කරන්න පුළුවන් කියලා කොහොමද කියන්නේ? They can develop our country. ඔවුන්ට අපේ රට සංවර්ධනය කරන්න පුළුවන් වුණා කියලා කොහොමද කියන්නේ? They could develop our country. ඔවුන්ට අපේ රට සංවර්ධනය කරන්න පුළුවන් වේවි. නොයසේනම් හැකි වේවි කියලා කොහොමද කියන්නේ? They will be able to develop our country. එතකොට can පුළුවන්, could පුළුවන් වුණා, පුළුවන් වේවි කියන අදහස ගන්න අපි will be able to තමයි use කරන්නේ. පැහැදිලි නේද? හොඳයි. තව උදාහරණයක් බලන්න. ඔවුන්ට අලුත් නිවසක් හදන්න හැකි වේවි.
ඔවුන්ට අලුත් නිවසක් නව නිවහනක් සෑදීමට හැකි වේවි. කොහොමද කියන්නේ? හදනවා build. They will be able to build a new house. They will be able to build a new house. පැහැදිලි නේද? They will be able to build a new house. ඔවුන්ට අලුත් නිවසක් හදන්න හැකි වේවි. මේ එක මම ඔබට කියලා දෙනවා නොහැකි වේවි කියනකොට අපි වාක්‍ය නිර්මාණය කරන ආකාරය. මෙතනදී ක්‍රම දෙකකට අපිට පුළුවන් නොහැකි වේවි කියලා කියන්න. එකක් තමා will be unable to. able to කියන එක අපි unable to කරනවා. will be unable to නොහැකි වේවි. අනික තමා won't be able to. will not කෙටි වුණහම won't නේ. won't be able to කියන්නේ නොහැකි වේවි කියන එකමයි. අපි එක වාක්‍යයක් අරගෙන මේ ක්‍රම දෙකටම දාලා හොඳට අවබෝධ කරගමු නොහැකි වේවි කියන අදහස කොහොමද නිර්මාණය වෙන්නේ කියලා. ඔවුන්ට මැච් එක දිනන්න නොහැකි වේවි. කොහොමද කියන්නේ? අපි ඉස්සලා unable to භාවිත කරමු. They will be unable to win the match. ඔවුන්ට මැච් එක දිනන්න නොහැකි වේවි. They will be unable to win the match. අපි දැන් අනිත් ක්‍රමයට යමු. ඔවුන්ට මැච් එක දිනන්න නොහැකි වේවි. මෙන්න මෙහෙමත් අපිට කියන්න පුළුවන්. They won't be able to win the match. They won't be able to win the match. ඔවුන්ට මැච් එක දිනන්න නොහැකි වේවි. පැහැදිලි නේද? right. හොඳයි. බලන්න මෙන්න මේ උදාහරණය. මට හෙට එන්න නොහැකි වේවි. මට හෙට එන්න නොහැකි වේවි. කොහොමද කියන්නේ? I will be unable to come tomorrow. I will be unable to come tomorrow. මට හෙට එන්න නොහැකි වේවි. අපිට ඒකම කියන්න පුළුවන්. I won't be able to come tomorrow. I won't be able to come tomorrow. මට හෙට එන්න නොහැකි වේවි. මම මේ ක්‍රම දෙකම කියලා දෙන්නේ ඔයාට. කවුරු හරි මොන ක්‍රමෙන් කීවත් කවුරු හරි මොන ක්‍රමය භාවිත කරත් ඔයාට එතකොට තේරෙනවා මේ කියන්නේ නොහැකි වේවි කියන එක කියලා. right. අපි තව උදාහරණයක් ගමු. ඇයට පිටරට යන්න නොහැකි වේවි. එහෙම නැත්නම් ඇයට කැනඩාවට යන්න නොහැකි වේවි. කොහොමද ඉංග්‍රීසියෙන් කියන්නේ? She will be unable to fly to Canada. She will be unable to fly to Canada. ඇයට කැනඩාවට යන්න නොහැකි වේවි. යම්කිසි රටක ඉඳන් යම්කිසි රටකට ගුවනින් යනවට අපි fly කියන verb එක use කරනවා. ඉගිලෙනවටත් අපි fly කියන verb එක use කරනවා. හරි. අපි අනිත් ක්‍රමෙත් භාවිත කරලා ඒ අදහස කියමු. ඇයට කැනඩාවට යන්න නොහැකි වේවි. She won't be able to fly to Canada. She won't be able to fly to Canada. ඇයට කැනඩාවට යන්න නොහැකි වේවි. එතකොට අපි අන්නේ විදිහට අදහස් කියනවා won't be able to සහ will be unable to භාවිත කරලා. right. එහෙනම් මේ වාක්‍ය රටාව හොඳින් මනසට ගන්න. තවත් වාක්‍ය ඔබ තනියෙන් හදන්න. right. අපි එහෙනම් තව අලුත් වීඩියෝ එකකින් හමු වෙමු. ගිහින් එන්නම්. have a nice day. bye.